සමහර අය ඉක්මනින් බය වෙනවා. ඒ ඉක්මනින් බය වෙන්නේ ඇයි කියන කාරණාව සහ ඒකට විසඳුම් අපි ටිකක් කතා කරමු. සමහර අය ලී දැක්කම බය වෙනවා. අර සමහර පොඩි සත්තු දැක්කම බය වෙනවා. ඊළඟට සමහර එක එක ශබ්ද වලට බය වෙනවා. වාහන වලට බය වෙනවා. ඔය වගේ යම් ඊළඟට අඳුරට බයයි. පොඩි සද්දයකින් එක ගැස්සිලා යනවා. ඔය වගේ දේවල් තියෙන අවස්ථා අපිට සමාජෙ මුහුණ දෙන්න වෙනවනේ නේ. සමහර ළමයි යොම ඉන්නකොට අම්මලා තාත්තලා මානසික වශයෙන් පීඩනයකට එනවා. මේකට මොකද්ද මේකට වෙලා තියෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඉතින් ඕක අපි පැති දෙකකින් කතා කරනවා. එකක් තමයි මේ ශනිකව බය වෙන එකට සංසාරයෙන් එන මේ බලපෑම මොකද්ද? සහ මේ ජීවිතේ තමන්ගේ දුර්වලතාව මොනවද කියන එක. දැන් අර අපි ධර්ම දාණය දෙනකොට ධර්ම දාණය තමන්ට ලැබුණා. ලැබෙන ධර්මයේ තමන්ට ලැබෙනවා වගේ සංසාරේ එක්තරා කර්ම විපාකයක් තමයි අන් අයට බය දීලා දෙන දේ ලැබෙනවා. ඔය මන මතක හැටියට සම්බර අසුරයා වෙන්න ඕන. සුරාසුර යුද්ධයේදී හිමාලය තාපසයන් වහන්සේලාට සැකයක් ඇති වුණා මේ යුද්ධෙන් කවුරුත් ජය ගනිත් නැහැ. සුරයෝ ජයගත්තොත් නම් කිසිම ගැටලුවක් නැහැ. අසුරයෝ ජයගත්තොත් අසුරයන් නිසා බය තැති ගැනීම උපදින්න පුළුවන්. ඒ නිසා යුද්ධයට කලින්ම ගිහිල්ලා ඒ අයගෙන් අපි ඉල්ලීමක් කරමු අපිට හානියක් කරන්න එපා කියලා. කියලා හිමාලයේ හිටපු ඍෂිවරු සම්බර අසුරයාගේ අසුර විමානයට ගියා. ගිහිල්ලා ඉල්ලීමක් කළා මේ අපි ආවේ මේකටයි සුරාසුර යුද්ධයක් ඇති වෙනවා. ඒ යුද්ධේ ජය කාට අත් වේද කියලා අපි දන්නේ. කෙසේ වුණත් අපි ඔබගෙන් අභය දානය ඉල්ලනවා. අපිට බයත් ඇති ගැනීමක් ඇති වෙන්න දෙන්න එපා. ඊට පස්සේ කිව්වා සම්බර අසුරයා කියනවා උඹලා හැමදාම සහයෝගය දුන්නේ සුරයන්ට. උඹලා දෙවිවරුත් එක්කයි නිතර ගණ දෙනු තිබ්බේ. අපිත් එක්ක නෙවෙයි. ඒ නිසා මේ උඹලට මගෙන් සමාවක් නැහැ. මගෙන් දෙන අබේ දානයක් නැහැ කිව්වා. ඊට පස්සේ කිව්වා හරි අපි තාපසවරු කිව්වා අපි අබේ ඉල්ලගෙන කියන්නේ බය නැති බව ඉල්ලගෙන යනකොට ඔබ මට අපිට බය දුන්නා. ඒ නිසා දුන්න දේ ඔබට ලැබේවා කිව්වා. ඔබගෙනුත් බය තුරන් නොවේවා කිව්වා. ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහන්නේ ඉරිසිවරුන්ගෙන් සාපලත් සම්බර අසුරයා රැය නිදා ගනිද්දී 3 වතාවක් ඌ තියාගෙන බය වෙලා නැගිටිනවා කියනවා. අදටත් බය වෙනවා කියනවා. රැයට නිදාගත්ත පස්සේ 3 වතාවක් බය වෙලා නැගිටිනවා කියනවා. අනිත් අයට අබේ ඉල්ලන කෙනාට බය දීම. ඉතින් ඒ නිසා දෙන දේ ලැබෙනවා. ඒකට ශනිකව බය වෙන Tamanට ඒක සංසාරයෙන් ආපු එකක් නම් ඒ හේතුව Taman අනුන් බය කරලා ඇති. ඔය ඉස්සර ඒක මම ගිය ආරාමයක හිටපු හාමුදුර නමක් හිටියා. ඒ හාමුදුරු පොඩි කාලේ කියන්නේ දැනුම් තේරුම් තියෙන කාලේ මහාන වෙලා පස්සේ කාලේ ඉතින් හොඳට හිටියා. ආයෙ පස්සේ කාලේ යනකොට ඒ හාමුදුර නෑ සිවුරු වෙරලා. ඊට පස්සේ මම ඇහුවා මොකද මේකට හේතුව. ඊට පස්සේ හාමුදුර යනකොට මෙන්න මෙහෙම කාරණාවක් කියලා තියෙනවා. ඒ තමයි මේ හාමුදුර යන්නේ මේ හාමුදුර හරියට බය වෙනවා. ගහක අත්තක් වැටුණත් බය වෙනවා. දැන් ඉන්නේ ආරණ්‍ය වලනේ. ඒතර ගහක අත වැටෙනකොට සතෙක් කෙනෙකුට වහලෙට මේ කලවැද්දු පයින්නවා. මේ වැඩි ඕනේ මේ මීයක් එහෙම ගියත් බය වෙනවා. කලින් තිබිලා නැහැ. ඒක මේ මෑත භාගයේ ඇවිල්ලා තියෙන්නේ කියනවා. හැබැයි හාමුදුර සිවුරු අරිනකොට කියලා තියෙනවා මට මෙහෙම එකක් නිතර මතක් වෙනවා බය වෙන හැම වෙලාවෙම. ඒ හාමුදුර පුංචි කාලේ මහාන වෙලා සෑය බෝධිය විහෙර වඳින්න පොඩි හාමුදුර ටික හවසට එකතු වෙලා වන්දනාවට යනවා. වැඳලා වන්දනා ඉවර වෙන්න කලින් කායේන වාචා චිත්තේන කියලා තිරුවන් කමා කර ගන්න වගේ වෙලා වෙනකොට එයා නැගිටිනවා. එයා නැගිටලා ඇවිල්ලා අර ආවාසයට එන අතර මල් පඳුරක වගේ හැංගිලා ඉන්නවා. හැංගිලා ඉඳලා අර පොඩි හාමුදුර ටික පොලිමේට එකපාරම දැන් හැන්දෑවිලානේ ටෝච් එක මූණට ගහගෙන හෑ කියලා පයින්නවා අර හාමුදුර මැදට. ඉතින් අර කට්ටිය බය වෙනවා. බුදුන් වැඳලා හිත සංසිඳවාගෙන පොලිමට එන පොඩි හාමුදුරුවෝ බය කළා. මේ ජීවිතේම තමන් බය කියන කාරණාව මුල් කරගෙන සිවුරු අරින්න ඕන. ditta ධම්ම වේදිනිය වගේ එකක් ඒක.
පැහැදිලි නේද? එතකොට ඒකෙන් තේරෙනවා Taman දෙන දේ Tamanට ලැබෙනවා. නිසා කවදාවත් අනිත් අය බය කරන්න එපා. මෝක කියනකොට ওই දොර මුළු වල ඉඳලා පඳුරු අස්සේ ඉඳලා පාරවල් අයින ඉඳලා දොලේ දෙවෙටේ පාරේ හන්දියේ ඉඳලා එකපාරම කෑ ගහලා පැනලා ওই ඉස්කෝලේ වල බීති අයින ඉඳලා කෑ ගහලා පැනලා අනිත් අය බය කළා සතුටු වෙන අය ඉන්නේ. දෙන දේ Tamanට ලැබෙනවා. මම දැක්ක YouTube channel තියෙනවා. ඔය වාගේ අර ඒකට මොකද්ද කියන නම කියලා මට මතක නැහැ. මේ ඒ වාගේ කෙනෙක් බොරුවට බය කරනවා. බය කරලා එයා බය වෙන හැටි වීඩියෝ කරලා මේ ඒකෙන් channel එක කරගෙන යනවා. හරිම පව් රැස් වෙන මේ ප්‍රතිපදාව. විහිළුවට හරි අපි එයාව බය කරන්නේ. ඒක පස්සේ යාට කියනවා මේ පොඩි වීඩියෝ එකක් කරන්නයි මේව කළේ. ඕවා ගණන් ගන්න එපා කියලා. නමුත් ඒ වෙනකොට බය වෙලා. මොකද අපිට අහම්බෙන් එන එයාලා අපිට විහිළුවට අපිව බය කළාට එයාලා විහිළුවට කරන්නේ. ඒ වුණාට අපි බය වෙන්නේ විහිළුවට නෙවෙයිනේ. මොකද මේක නාට්‍යයක් නෙවෙයිනේ, රංගපෑමක් නෙවෙයිනේ. අපි බය වෙන්නේ ඇත්තට. ඒ නිසායි කර්මයේ දායද්ද කරගන්න අනුන් බය කරන්න හොඳ නැහැ. සමහර අය කියනවා මං ඔය කටින් බය කරලා ඔය තියාගෙන ඉන්නේ කියලා. හොඳ නැහැ කටින් බය කරලා තියාගන්න. ඔබට අනිත් අය ගරු කරන්නේ අනිත් අය ඔබට යටහත් පහත් වෙන්නේ ඔබ ඒ තැනට යාලා වරන් තියෙන බය කරලා නම් සංසාරේ ඔබටත් බයෙන්ම යටත් වෙලා ඉන්න වෙයි. අනුන් බය කළා යටත් කරගන්න එපා. මේක මෙහෙමයි ඉතින් අපි අද කාලේ සාධාරණ හේතු අපිට කතා කරන්න පුළුවන්. කතා කළාට අපි කතා කරන සාධාරණ හේතු වී සැබෑ පින්පව් රැස් වෙන ක්‍රමයයි කියන එකයි අතර වෙනසක් තිබුණොත් එහෙම අපි පරාජයයි. ඒ නිසා මෙතන සාධාරණේද අසාධාරණේද කියන එකට වඩා පින්ද පවුද කියන එක බලන්න ඕන. අනුන් බය කරන්න හොඳ නැහැ. එතකොට Tamanට බය එනවා. සමහර අයට ওই සමහර පෙර ජීවිත ගැන කියන ළමයි ගැන තොරතුරු දැනගත් අවස්ථාවල අපි දැකලා තියෙනවා. සමහර අය වාහන එනකොට බයයි. ඇම්බියුලන්ස් එනකොට ඊළඟට ඒ වගේ. ඒකට හේතුව තමයි කලින් ජීවිතේ ඇක්සිඩන්ට් වෙලා මැරිලා. ඒතකොට තමන් විඳපු අත්දැකීමත් එක්ක අර එකපාරම අර වාහන එනකොට අර පරණ අත්දැකීමත් එක්ක බය වෙනවා. එහෙම එකක් තියෙනවා. වෙඩි හඬට, වාහන හඬට, ඉස්පිරිතාලවල හඬට බය වෙන අය. ඊට පස්සේ ওই වගේ සිද්ධි තියෙනවා. තව ඉතින් ওই ලේවලට බය වෙන, පොඩි සතුන්ට බය වෙන. ඒවට සංසාර දේවලුත් ඇති මේ ජීවිතේත් රසායනික වශයෙන් යම් මේ සංකූලතා ඇති ඉතින්. ඒවා විද්‍යාවෙන් ඉගෙන ගන්න අය ඒවා ඒ විදිහට තේරුම් ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කාලේ සිද්ධියක් අපි ගමු. අපි මේ සිද්ධිය ඇසුරෙන් අපේ ජීවිතේ කොහොමද හදාගන්නේ කියලායි තමයි අපි දැන් මේ සාකච්ඡා කරන්නේ. බුදුරජාණන් වහන්සේ කාලේ එක පොඩි ස්වාමීන් වහන්සේ නමක් හිටියා හරියට බය වෙනවා. කොලයක් වැටුණත් බයයි, අඳුරට හරි බයයි, ඉක්මනින් ඇඟ ගැසිලා යනවා. ඉතින් මේක ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට දැනුම් දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, ওই භික්ෂුවගේ බය ඇති වුණ අවස්ථාව දන්නවද කියලා හෙව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මෙයාට බිය ඇති වෙච්ච අවස්ථාව සසරේ දෙයක්. ඒ තමයි මෙයා කැලේ එක ඇතෙක් වෙලා හිටියා. මේ අලි පැටියේ. ඒතර මේ අලි පැටියා බොහොම සංසිඳිලා ගහක් යට මේ නිදාගෙන හිටියා. එකපාරම ගහේ දිරපු අත්ත ජරබරාස් කාගෙන එකපාරම අලියාගේ ඇඟ උඩට වැටුණා. ඒතර අනපේක්ෂිත විදිහට ඒ අත්ත ඇඟට වැටීමත් එක්ක අලියා ගොඩාක් බය වුණා. බය වෙලා දිව්වා. ඒ බය වෙච්ච ඒ ජීවිතේ ඉඳලා මේ බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන මේ ජීවිතේ දක්වාම අත්තක් වැටුණාක ඒ අත්තක් වැටෙන සද්දෙටම බය වෙනවා. පොඩි අත්තක් වැටුණත් බය වෙනවා. ඒතර සමහර බය වීම සංසාරේ දේවල්. සංසාරේ දේවල්. ඉතින් ඒවට එක එක දැන් අපි කියමු හාවා කියන්නේ පොඩි දෙයක්වත් බය වෙනවනේ. හාවා බොහෝ විට හාවෝ මැරෙනවා බය වෙලාම. බලන්න අනිත් අයට බය දීම කියන්නේ. මං හිතන්නේ විහිළුවට අනිත් අය බය කරන චරිත උපදිනවා ඇති. මම හරියට කියන්නේ ඇති. මොකද මේ හාවා බය වෙලාම මැරෙන්නේ. ඒ හාවා බය වෙච්ච ගමන් මැරෙනවා. බය වෙච්ච ගමන් මැරෙන සත්තු ඉන්නවනේ. දීපු දේ Tamanට ලැබෙනවා. ඒකට හාවාගේ හිත ගොඩාක් බොළඳයි.
එතකොට බයවීම කියන එකට ආසන්න කාරණාවක් හිත ගොඩාක් බොළඳයි. හිත ගොඩාක් බොළඳයි. බයවීමට ආසන්න කාරණාව. එතකොට ඔබ සංසාරේ දේවල් වලට විසඳුම් හොයද්දී නම් සංසාරේ දෙයක් නම් ඒකට ප්‍රතිවිරුද්ධ කර්ම කරන්න ඕන. අපි මේකේ කතා කරමු ඉදිරියට බයවීමෙන් මිදීම පිණිස ප්‍රතිවිරුද්ධ පුණ්‍ය කර්ම කොහොමද කරන්නේ කියලා. හිතේ බොළඳකම නිසා බය වෙන එකට කරන්න තියෙන්නේ බොළඳකම නැති කරගන්න ඕන. බොළඳකම නැති වෙන්නේ ඇත්ත හිතන්න ඕන, යථාර්ථය හිතන්න ඕන, ජීවිතේට මූණ දෙන්න ඕන, විමසන්න ඕන. අපි ඒවත් ඉදිරියට කතා කරමු. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට තව භික්ෂුවක් ගෙනනවා. හරිම බයෙන් එන්නේ. පොඩි දෙයකට බයයි. බය හිතෙන්නේ මැරෙයි කියලාම තමයි බය. ඔය සමහර අය හිතන මැරෙයි කියලා පුදුම බයක් හිතෙන හිටෙන්. බුදුරජාණන් වහන්සේ වදාලා මේ භික්ෂුව සංසාරෙත් පුදුම විදිහට මරණ බයෙන් වෙවුලපු කෙනෙක් කියනවා. ඒ කාලේ බෝධිසත්ව ඉපදිලා හිටියා ඌරෙක්ගේ ආත්ම භාවය. සූකරේ. තුන්නිල කියලා. ඊළඟට එයාගේ මල්ලි වෙලා තමයි මේ භික්ෂුව ඉපදිලා හිටියේ. ඒතර පොඩි එක්කෙනා. එතකොට ඒ කාලේ බීපු මිනිස්සු ටිකක් මේ ඌරු පෙටව දෙන්න මේ හදාගත්ත ආච්චි දැන් ලොකු ඌරු පෙට්ටු මේ ඌරන් ඒ ආච්චිට බොණ්ඩ දීලා ආච්චි මේ ගෙහිත මත් කරවලා ආච්චිගෙන් අර ඒ ආච්චිම දරුවෝ විදියට හදාගන්න ඌරු පෙටව ටික ඌරු ඉල්ලුවා මේ බයිට් එකට මරා ගන්න. ඉතින් වෙරි වෙලා හිටිය තාච්චි ලොකු ඌරාට කැමති පොඩි ඌරා මරා ගනින් කිව්වා. එහෙනම් ආච්චි ගෙන්න ගන්න කිව්වා. ඊට පස්සේ ආච්චි බත් ටිකක් දාලා පොඩි එක්කෙනාට කතා කළා මේ චූල තුන්ඩිලට. පැටියෝ මෙහෙ වරෙන් මැනික කියලා. ඒකට එයාට එකපාරම බය හිතුණා. කලින් අයියට තමයි ඉස්සෙල්ලා කතා කරන්නේ. දැන් මට කතා කරනවා. මාව මරයිද දන්නේ නැහැ කියලා. වෙවුලා බය වෙලා අර ලොකු ඌරා වටේ දුවනවා. කකුල් දෙක අතේ ඇංගෙනවා. ඊට පස්සේ තුන්ඩිල මහා තුන්ඩිල කියනවා මොකද උඹ මේ බය වෙලා? ඊට පස්සේ කියනවා කවදාවත් නැති විදිහට මට කතා කරනවා මාව මරයි. ඊට පස්සේ කිව්වා ගෙවල් වල ඌරු පැට හුරුතලීට හදාගන්නේ නැහැ. අපිට කන්න බොන්න දීලා මෙච්චර කාලයක් අපිව හදාගත්තේ අපිව මරන්න තමයි. උඹ මරණයට කැමති වෙනින් කිව්වා. ඊට පස්සේ කියනවා මල්ලි මරණය කියන එකෙන් නිදහස් වෙන්න නම් ওই බයෙන් නිදහස් වෙන්න නම් උඹ පොකුණකට බහැපන්. පොකුණකට බැහැලා සුවඳ විලවුල් තවරාගෙන පොකුණෙන් උඩට වරින්. ඒ පොකුණෙන් උඩට ආවට පස්සේ නිදහස් වෙ හිටපන් කිව්වා. එතකල් මරණයෙන් නිදහස් වෙන්න බෑ කිව්වා. ඒතර මෙයා මේ තුන්ඩිල මේ ඌරා කතා කරන හඬ මනුස්ස භාෂාවෙන් මේ මුළු නගරෙටම ඇහුණා කියනවා. රජවරු මෙති ඇමතිවරු සියලු දෙනා ඒ ඌරා කෙරෙහි අවධානය යොමු කළා කියනවා. ඊට පස්සේ මල්ලි අහනවා මොකද්ද වතුරකට බහින්න කිව්වේ? ඊට පස්සේ කියනවා සීලේ නැමැති වතුරට බැහැපන්. බැහැලා දුස්සීලකම කියන මේ තමන්ගේ සිතේ තියෙන හිතේ කයේ වචනේ තියෙන දුස්චරිතේ හොදලා පංච සීලයේ උපෝසත සීලයේ කියන ආර්යවරු පුරුදු කරපු සීලේ නැමැති සුවඳ තවරාගෙන ගොඩවරින් ජීවිතේ ඇත්ත ඇති හැටියෙන් දැකපන්. අන්න එදාට උඹ ওই බයෙන් නිදහස් වෙයි කියලා බුදු කෙනෙක් බණ කියන විදිහට බණ කිව්වා. මේ බෝධිසත්වයන්ගේ ජීවිත කතාවල තියෙන යම්කිසි කර්මානුරූප ස්වභාවයක් නිසා තිරිසන් සත්වෙක් වේලා ඉපදුනාට කල්පනා කරන එක මහා පඬිතෙක්. මහෝසද පඬිතුමා, විදුර පඬිතුමා, සේනක පඬිතුමා ආදිවාසී පඬිවරයෙක් හිතන විදිහට අර තිරිසන් සත්වෙක් වුණා සිටිවිලි එනවා. මේ කය ආත්මෙන් ආත්මයට මාරු වෙවි යනවා. සිටිවිලි උතුම් සිටිවිලි එනවා. මේ බෝධිසත්වයන්ගේ වෙනසක් ඒක. බෝසතුන් තිරිසන් ලෝකෙ ඉපදුනාට පස්සේ වෙනස ඒකයි. ඉතින් මේ බණ ටික ඇහුවට පස්සේ එහෙම ওই තුන්ඩිලෝවාදී කියලා තියෙනවා අවුරුදු 60,000ක් ඔය මේ ඒ ඌරා විසින් කරපු ධර්ම දේශනාව රජු පිළිපැදලා ව්‍යවස්ථාව කළා කියන මේක ඒ රජතුමාගේ ආණ්ඩුවේ අවුරුදු 60,000ක් ඒ අවවාදේ පැවතුණා කියනවා. ඒ ව්‍යවස්ථාව. ඒ නිසා තමයි ඒකෙන් ලෝකේ ඌරන් ඇදහිම පටන් ගත්තා කියලා. ඊට පස්සේ දැනටත් Hinduන් අතර විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් විදිහට ওই ඌරන් ඇදහිම තියෙනවා. මේ ලෝකේ අකුසලයේ නැමැති සාගරේ යට වෙද්දී ඌරු වේශයෙන් ඇවිල්ලා මේ ලෝකේ කුසලයට උඩට ගත්තා කියලා තමයි
විෂ්ණු දෙවියන්ගේ අවතාරය කතා කරන්නේ. මොකද ඒක ඇත්තටම සිද්ධ වුණ සිද්ධිය තමයි මේ තුන්ඩුලෝවාද. ඉතින් ඒ නිසා මේ එහිදී මේ බය නැති කරගන්න ඒ උපදෙස් දෙන්නේ ඒ බෝධිසත්වයෝ මරණයට කැමති වෙන්න කියනවා. බය නැත්නම් අපි බය වෙන්නේ මැරෙයි කියලා නම් අපි මරණයට සූදානම් වෙච්ච ගමන් බය නැති වෙනවා. හරි දැන් මම මරණයට සූදානම් කියලා මරණයට කැමති වෙච්ච ගමන් දැන් අපි මැරෙන්න අකමැති වුණාට පස්සේ අපි රැක ගන්න බලනවා. ඒ රැක ගන්න බැලීමත් එක්ක තමයි බය එන්නේ. මට මොකක් වෙයිද කියලා. නමුත් මරණයට සූදානම් වෙච්ච ගමන් බය නැති වෙනවා කියලා. මරණ සතිය නිතර පුරුදු කිරීම, මරණයට කැමති වීම, මරණයට සූදානම් වීම මේ බය නැති කරන දෙයක්. ඉතින් තමන්ම හිතුවොත් දෙපාරක් මැරෙන්නේ මැරෙන එක එකපාරයි මැරෙන්නේ කවදා හිටියත් මැරෙන්න වෙනවා කියලා මම මේකට මෝන දෙනවා කියලා ඕන තරම් සද්ද බද්ද ඇහෙද්දි ඇඟ ගැස්සෙලා යද්දි ඒ අභිමානේ හිතට ආපු ගමන් හොරතු දෙන්න. මැරෙන්න බය වෙච්ච ගමන් හිත බොළඳ වෙච්ච ගමන් හිත ගොඩාක් බය කරනවා එයා. ඉතින් ඒ නිසා ආරක්ෂා කර ගැනීම සහ රැක ගැනීමත් එක්කයි බය තියෙන්නේ. ආරක්ෂා කර ගැනීමට රැක ගැනීමට තියෙන ආසාව අත්හැරපු ගමන් බය නැති වෙනවා. ඒ කියන්නේ මැරෙන්න කැමති වෙච්ච ගමන් යකෙක් ප්‍රේතෙක් අමනුෂ්‍යයෙකුටවත් බෑ කියනවා එයාව බය කරන්න. හේතුව එයා මරණයට සූදානම් නම් එයාට බෑ කියනවා අමනුෂ්‍යයෙකුටවත් එයාව බය කරන්න බෑ කියනවා. ඉතින් ඒ නිසා අර බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ ඒ පුරුදු කරපු වීර්ය ප්‍රතිපදා අතර එක ප්‍රතිපදාවක් තමයි කියනවා බය දුරු කිරීමේ ප්‍රතිපදාව. ඔය 6 වසර දුෂ්කර ක්‍රියා කරද්දී කරපු දෙයක් ඒක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මම ඒ කාලේ මම අහලා තිබ්බා යම්කිසි මහා කැලෑ ආස්සේ සුසාන සොහොන් වල පරණ දේවාලවල පරණ গুপ্ত තැන්වල පොයේ දවසට ඔය එක එක කිම්මුර දවස්වලට බය තැති ගැනීම ඇති වෙන සිද්ධි සිද්ධ වෙනවා කියලා. මහ බෝධිසත්වයන්ට හිතුණා කියනවා මම ඒවට මුහුණ දෙන්න ඕන කියලා. මම ඒවට මුහුණ දෙන්න ඕන කියලා හිතලා ඒ වගේ දවස්වලට මම කලින්ම ගිහිල්ලා ඒ වගේ තැන්වල නැවතෙනවා. ඉතින් නැවතිලා මම ගොඩාක් වෙලා බණ භාවනාවෙන් කල් ගෙවමින් අවධානයෙන් ඉන්නවා. අවධානයෙන් ඉන්නකොට මට සද්දයක් ඇහෙනවා. සද්දයක් ඇවිල්ලා මම හොඳට විපරම් කරලා බලනවා. බලනකොට මේ පේනවා මොනරෙක් හරි ඈත ඉඳලා ඇවිල්ලා. අර මොනරා ඈත ඉඳලා එනකොට එකපාරම බැලුමට පේන්නේ කොණ්ඩේ කඩාගත්ත දිග කළු පාට කෙනෙක් එනවා වගේ. ඊට පස්සේ සතෙක් හරි අත්තක් දානවා. කෙහෙල් කොලයක් හරි හෙල්ලෙනවා. ඌ කොළ ටිකක් ගහගෙන යනවා එකපාරම. ඉතින් ඔය වගේ ස්වභාවික සිද්ධි දකිනවා. ඒතර ස්වභාවික සිද්ධි දකිනකොට මටම හිතෙනවා මේ ස්වභාවික සිද්ධි තමයි හිත බය වෙච්ච කෙනාට මේ එක එක මේ හොල්මන් විදිහට පේන්නේ කියලා හිතුණා කියනවා. ඒකල්ලි පින්වත් මහණෙනි මම සක්මන් කරනවා. සක්මන් කරනකොට ඒ බය තැති ගැනීම උපද්දවන අරමුණක් ආවොත් එහෙම මම මේ සක්මන නවත්තන්නේ යම් මොහොතක මගේ හිත තිබ්බ විදිහටම සාන්ත වෙනවාද ඒ තාක් මම සක්මන් කරනවා. සක්මන් කරද්දී ඇති වෙන බය තැති ගැනීම සක්මන් කිරීමෙන්ම දුරු කළා. ඊට පස්සේ ඉඳගෙන හැබැයි මම ඒ වෙලාවේ බය තැති ගැනීම ඇති වෙන අරමුණ ආවේ සක්මන් කරද්දී නම් මම ඒ වෙලාවට ඉඳගත්තේ නැහැ. නිදාගත්තේ නැහැ. වෙන තැනකට ගියේ නැහැ. එතනම ඒක දුරු කළා. ඊට පස්සේ ඉඳගෙන ඉද්දින් නම් මට ආවේ බය තැති ගැනීම. මම ඒ වෙලාවට නැගිට්ටේ නැහැ. මම සක්මන් කළෙත් නැහැ. ඉඳගෙනම මේ බය තැති ගැනීම දුරු කළා. ඊට පස්සේ මම නිදාගෙන ඉද්දින් නම් බය තැති ගැනීම ආවේ. මම ඒ වෙලාවට ඉඳගත්තේ නැහැ. හිටගත්තේත් නැහැ. සක්මන් කළෙත් නැහැ. නිදාගෙන ඉද්දින් මේ බය දුරු කළා. හිටගෙන ඉද්දින් නම් මට බය තැති ගැනීම ඇති වෙන අරමුණ ආවේ. ඒ හිටගෙන ඉද්දීම මේක දුරු කළා. ඒ නිසා පින්වත් මහන්නේ සිව් ඉරියව්වේ කිසිම ඉරියව්වක බය තැති ගැනීම උපද්දවන අරමුණකින් මාව පෙළන්න බැරි වුණා කියන බෝසත් කාලෙවත්. ඒ නිසා දැන් අපේ ජීවිතවල බය තැති ගැනීම එතනින් වෙන තැනකට යනවා. එහි බය තැති ගැනීම එනකොට වෙන තැන. ඒකට අපිට ඇවිදින්නම තමයි තියෙන්නේ. ඒ නිසා මනස ගොඩාක් අර දැන් හැබැයි මෙහිම මේ බෝධිසත්වයන්ගේ ප්‍රතිපදාව කියන්නේ උතුම් හිතක් තියෙන වීරිය නුවණ පිරිපුන් කෙනෙක් කෙලෙස් දුරු කරපු විදිය. ඉතින් අද කාලේ මිනිස්සයන්ට
ඒ වගේ වීරියක් කරන්න ලොකු ශක්තියක් තියෙද්දි කියලා අපිට හිතන්න තේරෙන්නේ. නමුත් මේ හිතක් බය වෙන හැටි අපිට තේරුම් ගන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්. ගොඩාක් මේ බය තෙති ගැනීම කියන එක මනසත් එක්කයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔය එක ව්‍යාපාරික මහත්තයෙක් ඉඳලා තියෙන මේ මහත්තයාට ලොකුම ගැටලුව තමයි එයාට හිටියේම එකම දුවයි. ඒතකොට ඒ දුව හරිම සමාජ බීතිකාවෙන් යුක්තයි. ඒ කියන්නේ ගෙදරට කවුරුවක් ආවත් ඉස්සරහට එන්නේ නැහැ. කාමරේටම වෙලා ඉන්නේ. ඒතකොට මෙයාගෙන් පස්සේ මේ ව්‍යාපාර බලන්න තියෙන ඉන්නේ දුව. ඒතකොට දුව කොහොමද මේක කරන්නේ? මිනිස්සුගේ මූණක් බලන කතා කරන්නේ. සමාජයට මූණ දෙන්න බෑ. ඊට පස්සේ මෙයා දක්ෂ වෛද්‍යවරයෙක් මුණ ගැහිලා සාකච්ඡා කළා මේ දුව කොහොමද මේකෙන් මුදවගන්නේ කියලා. ඊට පස්සේ එයා කිව්වා පොඩි දෙයක් දුව ගෙන්නන්න එන්න කියලා. ඊට පස්සේ දුව ගෙන්නන්න ඇවිල්ලා දුවට සෑම කාරණාවක්ම කියලා දුන්නා. ඔය දැන් තාත්තගෙන් පස්සේ මේ ව්‍යාපාර පිටට යන්න දෙන්නේ නැතුව ඔයා ආරක්ෂා කරගන්න ඕන. එතකොට ඊට පස්සේ එයාට කැමැත්ත ඇති කළා. ඊට පස්සේ දුව කිව්වා මම ඒකට කැමැතියි නමුත් මට ප්‍රශ්නේ මට මිනිස්සුත් එක්ක කතා කරන්න බෑ. මට බය හිතෙනවා. සමාජ බීතිකාව. ඊට පස්සේ කිව්වා මේ එහෙමනම් දුව ඕක මට නැති කරලා දෙන්න පුළුවන් මම කියන අභ්‍යාස ටික කරන්න ඕන කියලා මානසික මනෝ අභ්‍යාස ටිකක් පුරුදු කළා. ඒක එක අභ්‍යාසයක් තමයි. එයාට කිව්වා ඔයා මෙන්න මෙහෙම කරන්න ඕන. ඔයා කෙනෙක්ගේ මූණට කතා කරලා කියන්න ඕන මම අහවලාගේ දුව. අපි කියමු තාත්තගේ නම වලිසිංහ කියලා. අපේ තාත්තා වලිසිංහ. මම එයාගේ දුව. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද මොනවද මගෙන් කෙරෙන්න ඕන කියලා ඔයා ඒක අහන්න ඕන. ඉතින් මෙයා කොහොමද මේක අහන්නේ දැන්? ඊට පස්සේ කිව්වා නෑ ඔයා පටන් ගන්න පොඩි තැන ඉඳලා පටන් ගන්න. ඊට පස්සේ මෙයා ගෙදර ගිහිල්ලා දැන් මේ අභ්‍යාස පුරුදු වුණා. මෙයා ගෙදර මෙයා කාමරේ සෙල්ලම් බඩු ගොඩක් තියෙනවා. ලොකු අර පැන්ඩා වගේ සතේ. දැන් මේ පැන්ඩා වගේ ඉස්සරහ තියාගෙන මෙයා ඇඳේ ඉඳලා කියනවා මම වලිසිංහගේ දුව. උඹට මොනවද කෙරෙන්න ඕනේ කියලා. ඊට පස්සේ බෝනික්කෝ හැම එක්කෙනාම කිව්වා අවුලක් නෑ දැන් ඒක හොඳට කියන්න පුළුවන්. තාත්තා රියසල් ගත්තා. තාත්තා කිව්වා දැන් මන් දිහා බලන්න කියන්න දුව කියලා. ඊට පස්සේ මෙයාට කියන්න අමාරුයි. නම පුහුණු කළා. දැන් තාත්තටම කියනවා මම වලිසිංහගේ දුව. ඔයාලට මොනවද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ එයාලා ගෙදරට නෑ දැවි ඇවිල්ලා චූටි බබෙක් මෙයාට වඩා ගන්න දුන්නා. මෙයා හිමීට බබා වඩාගෙන කාමරේට ගිහිල්ලා බබා ඇඳේ තියලා කිව්වා මම වලිසිංහගේ දුව. ඔයාලට මොනවද කරන්න දිනවද කියලා. ඊට පස්සේ මෙයාට දැන් අවුලක් නෑ ගියා ගන්න පුළුවන් මේක. ඊට පස්සේ මෙයා මොන්ඩිසෝරියක් ළඟට ගිහලා චූටි බබලා ටිකට කතා කරලා කිව්වා මම වලිසිංහගේ දුවයට මොනවද කරන්න ඕනේද කියලා. ඊට පස්සේ මෙයා ඉස්කෝලේ යන චූටි ළමයිද. ඊට පස්සේ පාරේ හිඟා කන මිනිස්සු ඉන්න නෝනා කීයක් හරි දෙන්න කියලා. ඊට පස්සේ කිව්වා මේ මං වලිසිංහගේ දුව ඔයාලට මොනවද කරන්න ඕනේද කියලා. අනේ නෝනා කීයක් හරි දුන්නොත් ඇති කිව්වා. එහෙම මෙයා එක එක්කෙනා සමාජයේ පුරුදු වෙලා ගිහිල්ලා මෙයා දවසක් පොලිසියට ගියානේ. පොලිසිය ගිහිල්ලා පොලිසිය ඉස්බැටරට කිව්වා මම වලිසිංහගේ දුව මහත්තයා මොනවද කරන්න ඕනද කියලා. අනේ නෝනා මොකුත් කරන්න ඕනේ නැහැ කියලා මහත්තයා පුටුවෙන් නැගිටලා මේ සර් අපි අඳුරනවා කියලා එතෙන්නම ගියා. ඉතින් අවුරුද්දක් හමාරක් ඇතුළත මෙයාගේ අභ්‍යාසය තුළ එයා සම්පූර්ණ සමාජයට මුහුණ දෙන හොඳ ව්‍යාපාරික කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ සමහර දේවල් වලදී හිමීට ඒ වගේ පුරුදු වෙන්න ඕන. දැන් මටත් මොන ගහිච්ච සමහර ළමයි ඉන්නවා පිරිසක් මැද. ඉන්න බෑ ඔළුවේ කැක්කුම හැදෙන. මට එහෙම ළමයෙක් මොන ගැහුණා පිරිසක් මැද ඉන්න බෑ ඔළුවේ කැක්කුම. ඊට පස්සේ ඔය වගේ පොඩ මොන ගස්සලා අපි ඊට පස්සේ කිව්වා පොයේ වැඩසටහන් වලටම ඇවිල්ලා ඔළුවේ කැක්කුම හැදෙනකොට ගෙදර යන්න. වරුවක් ඉන්න. දවසේ ඉන්න. එහෙම ගිහලා අවසානයේ මාස කිහිපයක් යනකොට සම්පූර්ණයෙන්ම එයාගේ ඔළුවේ කැක්කුම නැති වෙලා ගියා. ඒ නිසා මානසික වශයෙන් නිතර බය තැති ගැනීම එකට එන අභ්‍යාස ඔය මනෝවෛද්‍යවරු ඒව දන්නවා. ඒ නිසා සාමාන්‍ය මනෝවෛද්‍යවරයෙක් ඇසුරු කරන එක මනෝවෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්න එක නරක දෙයක් නෙවෙයි. එයාලගෙන් ඒවට අභ්‍යාස කවුන්සිල් කරන කටයුතු වලට එකතු වෙන්න ඒවට. අර එකපාරම මේ Taman ලෙඩෙක් කියන තැනටත් වඩා මේ මනස ශක්තිමත් කරගන්න කරන අභ්‍යාස. බුද්ධ ශාසනය තුල හිතක් බය වෙන්නේ කොහොමද? හිතේ බොළඳකම නැති වෙන්නේ කොහොමද? ඊළඟට තමයි මරණයට මුහුණ දීම. ඊළඟට ඇයි මම මේ මොහොතේ බය වෙන්නේ? එයාම ප්‍රශ්න කරගන්න ඕනේ. ඇයි මම බය වෙන්නේ? ඇයි මේ මං ගැස්සිලා ගියේ? මෙතන මොකුත් වෙලා නැහෙනි. ඊළඟට බය තැති ගැනීම ඇති වෙන අරමුණකට යන්න ඕන. මොකද්ද මේක උනේ මෙතන? මොකද්ද මෙතන සාද්දයක් ආවේ? කියලා එක ආරාමික හාමුදුරුවෝ නමකට හාමුදුරුවෝ හරියට බය වෙලා හාමුදුරුවෝ උදේ දානේ පස්සේ ඇවිල්ලා භාවනා කරනකොට හාමුදුරුවන්ගේ දොරට ගහනවා.
ටොට් ගානවා. ඊට පස්සේ බලන්නේ හාමුදුරුවෝ ටිකක් ඉඳලා බලනකොට කවුරුත් නැහැ. ඊට පස්සේ හැමදාම මේ වෙලාවට වෙනවා. ඊට පස්සේ දවසක් දොර වහලා ඈතක ඉඳලා බලාගෙන හිටියා. බලාගෙනකොට මේ මොනරෙක් ඇවිල්ලා දොරට ගහනවා මෙහෙම හොටෙන්. ඌ හැමදාම එතනින් යන ගමන් දොරට තට්ටු කරලා තමයි යන්නේ. ඒතකොට ඒක තමයි හේතුව. ওই වගේ සමහර අපි බය වෙන මේ දේවල් දිහා බලනකොට දැන් එක මේ මිනිස්සෙක් අර කැලේ මැදින් යද්දි පොළොංගු ඉඳීද දන්නේ නැහැ කියලා. එයා මේ ලොකු අර ටෝච් එකක් චාර්ජ් කරන ටෝච් එකක් ලොකු එකක් මේ අරගෙන දැන් යනවා පොළොංගු එහෙම ඉඳීද දන්නේ නැහැ කියලා. එකපාරම කකුලට එකපාරම සීතලක් ආවා පොළොංගෙක් කියලා කෑ ගහලා දිව්වා කකුලත් තුවාල වුණා. පස්සේ බලනකොට අර ටෝච් එකේ චාර්ජ් කරන වයර් එක මෙහෙම එල්ලිලා. ඒකේ අග පින් එක තමයි අර කකුලේ ගෑවිලා තියෙන්නේ. ඔය වගේ අපේ ජීවිතවලත් ඔයාලගේ ජීවිතවලත් කොතේකුත් නිෂ්කාරණේ බය වෙච්ච දේවල් ඕන තරම් ඇති. නිෂ්කාරණේ බය වෙච්ච දේවල්. ඒ නිසා මොන හේතු මත හෝ මොන හේතු ඊළඟ විශේෂයෙන් කියන්න ඕන එකක් තමයි මම කිව්වේ සංසාරේ තමන් අනුන් බය කරලා හෝ එහෙම නැත්නම් මේ මනස බොළඳ වෙන තැනට ඇවිල්ලා හෝ බය තැති ගැනීම ඇති වෙනකොට අපි ප්‍රතිවිරුද්ධ ඔය වගේ මානසික ක්‍රියාකාරකම් භාවනා ධර්මය අහන ඔය වගේ උතුම් ක්‍රියාපටිපාටියක් එක යද්දි පින්කම් ටිකක් තමන්ගෙන් කරනවා නම් හොඳයි. ඒ බය වෙනවා කියන්නේ හිත සලිත වෙනවා. බය වුණාට පස්සේ තියෙන හානිය තමයි බය කියන්නේ අගතියක්. අගතිය නිසා යාට නිවැරදි තීරණ ගන්න බැරුව යනවා බය වුණාට පස්සේ. බය කියන්නේ අගතියක්. එතකොට හිතේ චංචල බව මේ තියෙන්නේ ශක්තිමත් නැති බව. ඒ නිසා මෙයා හිත ශක්තිමත් වෙන ආරක්ෂාකාරී පින්කම් කරන්න ඕන. මොනවද එයා කරන පින්කම්? කුටි සෙනසුන් හදන ඒවා. ඊළඟට ඔය යකඩ විහෙර විහාර කරන ඒවාට යකඩ පූජා කරන ඒවා. සෙලවෙන්නේ නැති කොඩි කණු හිටවන ඒවා. ඊට පස්සේ පඩිපෙල් යමකට පහසුවෙන් ළඟා විය හැකි පඩිපෙල් ඉදි කරන ඒවා. ඊළඟ පඩිපෙලක යනකොට කෙනෙකුට බය හිතෙන දෙයක් තමයි වැටෙයිද කියන එක. ඒ බය නැති වෙනවා අත්වැටක් හැදුවොත්. අත්වැටවල් හදන එක. අර ඊළඟට තමයි කෙනෙක් එලිමහන් ඉන්නවට වැඩිය යට බය නැති වෙනවනේ කුටියක් අස්සට ආවොත්. ඒකයි කුටිය බය නැති කරන කර්මයක් කියන්නේ. ඒ වගේ ප්‍රතිවිරුද්ධ කර්ම බෝධි පූජා තියෙන එක. බුදුරජාණන් වහන්සේ සියලු මේ බය තැති ගැනීම සහිත කෙලෙස් නැසුවේ ජයසිරි මහ බෝසෙවනේ. නිසා බෝධින් වහන්සේට පුදන එක. බුදුරජාණන් වහන්සේගේ බිය තැති ගැනීම නැති සම්බුදු ජීවිතයට ප්‍රශංසා කරන එක. රහතන් වහන්සේලාට ප්‍රශංසා කරන එක. මහා තෙදවත් මහා බලවත් අඟුලිමාලා ආදී මුනිදුන්ට ප්‍රශංසා කරන එක. ඒ වගේ බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ, ස්තම්භ කණු ඒ ආදී දේවල් කරන එක. අර ශක්තිමත් දේවල් කරනවන එක, වස්ත්‍ර පූජා කරන එක, පාවහම් පූජා කරන එක, කුඩ පූජා කරන එක, ඔය වගේ පින්කම් ගොඩාක් හොඳයි. ඉතින් ඒ නිසා ඒවා අර එවැනි ප්‍රතිවිරුද්ධ පින්කම් කරන එක. ඊළඟට තමයි මනස ශක්තිමත් කරන එක, අභියෝග වලට මුහුණ දෙන එක, හිතේ බොළඳකම නැති කරගන්න එක, අනුන් බය කරන්නේ නැති එක, පින්පව් තමන්ගේ පිටපස්සේ ඉන්න බව විශ්වාස කරන එක, ඇත්ත තීරුම් ගන්න එක, වැඩිහිටිය අයගෙන් තීරණ අයගෙන් උපදෙස් ගන්න එක. නිතර ඇයි මම මේ බය වෙන්නේ කියන ප්‍රශ්නෙට උත්තරයක් සෙවීම. ඔය වගේ දේවල් වලින් ඕකෙන් නිදහස් වෙන්න පුළුවන්. නිසා ඔන්න අද එවැනි පැත්තක් ගැන කතා කළා. ඉතින් ඔබ අප කාටත් මේ මොන බය නැත සංසාර බය ලැබෙනවා නම් ඇති. දැන් අපි තාසයි මම කැමති විදිහට තවම මට ලැබුණේ සංසාර බය. සංසාර බය කියන එක අපිට දැනෙන්න ඕන. සතර අපා බය කියන එක අපිට දැනෙන්න ඕන. මේකෙන් ඈතර වෙන්න නැති වුණොත් මේ දුකට වැටෙන බය අපිට දැනෙන්න ඕන. අන්න සසර බය දැනිලා මේ බොළඳ බය දුරු වෙලා ඈතර වෙන්න ඔබටත් මටත් වාසනාව ලැබේවා.